අයිබෝවන් වොයිස් ඔෆ් ග්‍රීනිකෝ YouTube channel එකෙන් මීට පෙර මම කතා කරා ඔබ අනුමැතියෙන් ලබා ගැනීම සඳහා කර්මාන්තයක් හෝ ව්‍යාපාරික ස්ථානයක් හෝ නිවසක් ඉදිකිරීමේදී වුවත් යොමු විය යුතු ආයතන මොනවද කියන එක. ඒකෙම තවත් දිගුවක් විදිහට මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මොනවද ඒ ආයතන කියලා. ඒකෙදි විශේෂයෙන්ම ඔබට වැදගත් වෙනවා ඔබ කර්මාන්තයක් පවත්වාගෙන යාමේදී ඔබට ණය මුදලක් ලබා ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් ආයතනයක ටෙන්ඩරයක් සඳහා ඉදිරිපත් වෙන්න වෙන්න පුළුවන්. එතකොට අදාළ බලපත්‍ර ඔබ ලබාගෙන තිබිය යුතුයි. ඒ අදාළ ආදායම් ලබා ගැනීමේ අවස්ථාවන් හිමි කර ගැනීමට නම්. ඒ නිසා මෙන්න මේ දේවල් මම හිතනවා මම මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කරුණු ඔබට වැදගත් වෙයි කියලා. ඔබ ඉදිකිරීමට පෙර යම් කර්මාන්තයක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පෙර මෙන්න මේ අනුමැතියෙන් ලබා ගැනීම වැදගත්. ඉදිරියේදී මතුවෙන ගැටලු අවම කර ගැනීම සඳහා. ඔබ ඔබේ ව්‍යාපෘතිය සඳහා නිවස ව්‍යාපාරය හෝ කර්මාන්තය කියන ව්‍යාපෘතිය සඳහා ඔබ යෝජනා කරන ඉඩම පිහිටි ප්‍රදේශය කුමන පළාත් පාලන ආයතනයට අයත්ද කියන එක බලලා ඔබ මුලින්ම යන්න ඕනි ඔබේ පිඹුරුපත අදාළ පළාත් පාලන ආයතනයෙන් අනුමත කරගන්න ප්‍රාදේශීය සභාවක් වෙන්න පුළුවන්, මහනගර සභාවක් වෙන්න පුළුවන්, නගර සභාවක් වෙන්න පුළුවන්. ඒ අදාළ පළාත් පාලන ආයතනයෙන් ඔබ එම භූමියේ සිද්ධ කරන්න යන කාරණය නිවසක් ඉදිකිරීමක්ද, ව්‍යාපාරික ස්ථානයක්ද, ගොඩනැගිල්ලක් කර්මාන්තයක්ද කියන එක බලලා ඒ අදාළ පළාත් පාලන ආයතනයේ ඔබේ පිඹුරුපත අනුමත කරනවා. ඒක නේමාසික භාවිතය සඳහා පමණි හෝ වාණිජ්‍ය භාවිතය, මිශ්‍ර භාවිතය, කර්මාන්ත භාවිතය කියන කාර්යයන් අතරින් එකක් සඳහා අනුමැතිය ලබා දෙනවා. ඒ අනුමැතිය මත තමයි ඔබ එතන එම භූමිය භාවිතා කරන කාර්ය නිවැරදිව ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය සහ ඉදිරි කටයුතු තීරණය වෙන්නේ ඔන්න ඔය පිඹුරුපතේ තියෙන අනුමැතිය මත. එයින් අනතුරුව ඔබ එම ස්ථානයේ ඉදිකරන ගොඩනැගිලි සැලසුම්පත අනුමත කරන්න යොමු වෙන්න ඕනි. ඒකත් අදාළ පළාත් පාලන ආයතනයෙන් සිද්ධ කරනවා. ඊට අමතරව ඒ ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය මත, භූමි ප්‍රමාණය මත ඒක නාගරික සංවර්ධන අධිකාරිය අනුමැතියටත් යොමු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට අදාළ පළාත් පාලන ආයතනයෙන් ඔබට ඒ අවශ්‍ය මඟ පෙන්වීම සිද්ධ කරනවා. ඊට අමතරව මේ ඉඩම පිහිටලා තියෙන පහත් බිමක නම් ඔබ යොමු වෙන්න ඕනි ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට. ඊට අමතරව ඒක කුඹුරු ඉඩමක් නම් ඔබ යොමු වෙන්න ඕනි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට. ඒ වගේම ඒ ඉඩමට මායිම්ව ඇල මාර්ගයක් හෝ ගංගාවක් හෝ මොනවා හරි ජල මාර්ගයක් පවතිනවා නම් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතියත් ඔබට ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔබ සිද්ධ කරන්න යන කාර්ය කර්මාන්තයක් නම් හෝ අර කියන පහත් බිමක් හෝ කුඹුරු ඉඩමක් ඇල මාර්ගයක් වගේ පාරිසරික තත්ත්වයන් සහිත භූමියක නම් මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියත් ලබා ගන්න සිද්ධ වෙනවා. ඒකෙදි මධ්‍යම පරිසර අධිකාරියේ පාරිසරික නිර්දේශය ලබා දෙනවා සාමාන්‍ය ක්‍රමවේදය යටතේ. ඊට අමතරව ඔබට සිද්ධ වෙනවා දීර්ඝ කාලයක් වැඩිපුර වාර්තා ඉදිරිපත් කරලා පාරිසරික අනුමැතියක් ලබා ගන්න සංවේදී ස්ථානයක නම් ඒ අදාළ ව්‍යාපෘතිය හෝ ව්‍යාපාරික ස්ථානයේ ස්ථානගත කරන්නේ ඒකට අදාළව පාරිසරික අනුමැතියක් ලබා ගන්න සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔබ කරන්න යන කාර්ය සංචාරක ක්ෂේත්‍රයට අදාළ කර්තව්‍යයක් නම් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ආයෝජන අවස්ථා වැඩිපුර ලබා දෙන සහ කර්මාන්තවලට පහසුකම් ලබා දෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ යටතේ නම් ඔබේ කර්මාන්තය ස්ථානගත කරන්න ඔබේ ව්‍යාපෘතිය ස්ථානගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න යොමු වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ ලබා ගන්න ඔබේ කර්මාන්තය
ස්ථානගත කරන්න යෝජනා කරන ස්ථානයේ ආයෝජන මණ්ඩලයට අයත් කලාපයක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන මණ්ඩලය. කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ විශේෂ කලාප තියෙනවා. ඒ වගේ භූමියක නම් ඔබ තෝරගෙන තියෙන්නේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න ඕනි සහ ඒ ආයතනය ඔබට උපදෙස් ලබා දෙනවා කොයි ආයතන වලට යොමු වෙලා අනුමැතිය ලබාගත යුතුයිද කියලා. ඊට අමතරව විදුලි බලය ලබා ගැනීමේදී විදුලි බල මණ්ඩලයට යොමු වෙන්න වෙනවා අනිවාර්යෙන්. ජල පහසුකම ලබා ගැනීමේදී ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න ඕනි. ඊට අමතරව ඔබ ණය මුදලක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් බැංකුවකින් වගේ මූල්‍ය ආයතනයකින් මේ කියන ආයතනවල ඔබේ යෝජනා කරන ව්‍යාපෘතිය ස්ථානගත කිරීමට යෝජනා කරන භූමියට අදාළව මම පෙර සඳහන් කර ආයතනවල අනුමැතීන් ඉදිරිපත් කළ යුතු වෙනවා ඒ ණය පහසුකම ලබා ගැනීම සඳහා. ඒ වගේම තමයි ඔබ තෝරාගත්ත ඉඩම පස් ඉවත් කිරීමට සිද්ධ වෙන්න පුළුවන් ඛනිජ සම්බන්ධ කටයුතු එතන ගල් කැඩීමක් වගේ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අනුමැතිය ලබාගත යුතු වෙනවා. ඊට අමතරව නායාමේ අවදානමක් පවතිනවා වෙන්න පුළුවන් සහ ඒ භූමියේ පිහිටීම මත ඔබට ඉදිකිරීම් වලදී යම් තාක්ෂණික අවබෝධයක් ලබා ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල ඔබට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය ලබා ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පුරාවිද්‍යා භූමියක නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඊට අමතරව ඔබ ජලය භාවිතා කරලා සිද්ධ කරන කර්මාන්තයක් නම් ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය ඒ වගේ ආයතන රැසක අනුමැතිය ලබා ගන්න වෙනවා. මේකෙදි මූලික වශයෙන් මම සඳහන් කරන්න ඕනි ඔබ ඒ යෝජනා කරන ව්‍යාපෘතිය පිහිටවීමට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා හෝ මහත්මිය හමු වෙලා මේ මූලික දැනුම ලබා ගැනීම ඉතා වැදගත්. මොකද එම නිලධාරීන් තමයි රජයේ නියෝජිතයන් විදිහට ඔබට ආසන්නයේම සිටින්නේ. ඒගොල්ලන්ගෙන් මේ දැනුම ලබාගෙන මේ යොමු විය යුතු ආයතන පිළිබඳ දැනුවත් වෙලා ඉදිරි කටයුතු සැලසුම් කිරීම මගින් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් ගැටලු ගොඩක් අවම කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා අදාළ පළාත් පාලන ආයතනයට ගිහිල්ලත් මේ දේවල් දැනගන්න පුළුවන්. ඒ වගේම අනිකුත් රජයේ ආයතනවලුත් ඔබට උපදෙස් ලබා දෙනවා. විශේෂයෙන්ම ග්‍රාම නිලධාරී මහතා හෝ මහත්මියගේ සහාය ලබා ගැනීම තුළින් ඉදිරි කටයුතු ගොඩක් සාර්ථක කරගන්න පුළුවන්. ඔබේ මේ තොරතුරු මම හිතනවා ඔබට වැදගත් වෙයි කියලා ඔබ කරන්න යන කාර්යය සාර්ථක කරගන්න. ඒ නිසා මොන හරි යෝජනා ඉදිරිපත් කරන්න ඕන නම් මම මේ එකතු කරපු කරුණු වලට තවත් අන්තර්ගත විය යුතුයි කියලා ඔබ අදහස් කරනවා නම් ඔබේ අදහස් යෝජනා මම ආදරෙන් බාර ගන්නවා. ඒ නිසා ඒ කමෙන්ට් තීරුවේ ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ තොරතුරු තවත් අයත් එක්ක හුරුමාරු කරගන්න කියලාත් මම ආදරෙන් ඉල්ලා සිටිනවා. රැඳී සිටින්න Voice of Green Echo YouTube channel එකත් එක්ක මේ වගේ තවත් දේවල් ඔබට දැනුවත් වෙන්න ඉදිරියේදී හැකියාව ලැබේ. ඒ නිසා ඔබට ආදරෙන් ආරාධනා කරනවා subscribe කරන්න කියලා මේ YouTube channel එක තවත් මේ වගේ තොරතුරු එකතු කරගන්න ඔබේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හෝ ඒ කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ගොඩක් සහාය ලැබෙයි කියලා මම හිතනවා මේ මං ඉදිරිපත් කරන කරුණ.